බුද්ධිය ගත්තේ කැම කාපු කාමරේ. එතුමා බුද්ධිය ගත්තේ කැම කෑවේ බිම. මේ සූඩ නෙමෙයි බුද්ධිය ගත්තේ ඇඳක නෙමෙයි බිම තමයි බුද්ධිය ගත්තේ. හැමදාම හවස් වල පූජාවට යනවා. ඒ පූජාවට යන අඩිපාර තමයි මේ තියෙන අන්තිමට පූජාවට යනකොට තමයි වෙඩි තිබ්බේ. යා එතෙන්ට විශ්කරා. Hello. දැන් මේ මහත්මා ගාන්ධි කියන්නේ කවුද කියලා මටත් වැඩි හොඳට දන්නවා ඉන්නවා. අද ඉන්දියාවේ ජනතාව එතුමා පිළිගන්න රජපියා හිටියේ. ඒ මොකද එතුමාගේ මූලිකත්වයෙන් තමයි මේ රටට නිදහස ලැබුණේ. ඒතකොට එතුමා උත්පත්ති ලැබුවේ මෙහි ගුජරාත් කියලා ප්‍රාන්තයක් තියෙනවා. ඒ ප්‍රාන්තේ ගමක් තියෙනවා පෝර්බන්දර් කියන එකේ. එතුමා එහෙ තමයි උත්පත්ති ලැබුවේ. ඒතකොට එතුමා එච්චර පොසතෙක් නෙමෙයි, එච්චර දුප්පතෙක් නෙමෙයි. එතුමා මධ්‍යම පන්තියේ කෙනෙක්. එතුමා පොඩි කාලේ ඉගෙනක දක්ෂ නිසා එතුමා තරුණ වයසේ වෙනකොට ඉංග්‍රීසි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගියා. මොනවද ඉගෙන ගත්තේ? නීතිඥ. ඒ නීතිඥ ඉගෙනගෙන අන්තිමට එතුමාට ලැබුණ පත්වීම. මොකක්ද පත්වීම? නඩුකාරයෙක් හැටියට. එතකොට මේ සුද්දන්ගේ යටතේ රටවල් මේ ඉන්දියාවේ ලංකාවේ විතර නෙවෙයි තිබුණේ. ඒ කාලේ රටවල් කීපයක් තිබුණා. අප්‍රිකාවේ, කැනඩාව, ඇමරිකාව, ऑस्ट्रेलिया वल රටවල් කීපයක් තිබුණා. ඒතකොට පත්වීම ලැබුණේ සවුත් අප්‍රිකාවල නඩුකාරයෙක් හැටියට. ඒතකොට මේ සුද්දායි කාලේ මේ කට්ටිය කෝච්චි පාර හදනකොට නීතිය පනවලා තුන කෝච්චියේදී පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය සහ තුන්වෙනි පන්තිය. පළවෙනි පන්තියට යන්න පුළුවන් සුද්දන්ට විතරයි. දෙවෙනි පන්තියට යන්න පුළුවන් ඒ රටේ යම් කිසි තත්ත්වයක් තියෙන මිනිස්සුන්ට විතරයි. තුන්වෙනි පන්තියට යන්නේ අන්තිම දුප්පත් අය. ඒතකොට මහත්මා ගාන්ධි දැන් සුද්දෙක් වගේ ටොප්පිය දාගෙන ෂූට් එකක් දාගෙන සපත්තු දාගෙන ටයි එක දාගෙන පළවෙනි පන්තියේ ටිකට් එකක් අරගෙන සවුත් අප්‍රිකාවල එහි ෆස්ට් ක්ලාස් බෝගිය නැග්ගා. කම්පාර්ට්මන්ට් එක නැග්ගා. නැග්ගම පස්සේ සුද්ද වාඩි වෙලා හිටියා. බැලුවා මේ කළු ආදියක් මේ කට්ටිය කිසි දෙයක් යනකොට මහත්මා ගාන්ධි කිසි දෙයක් කියන ඉල්ල වාඩි වෙන පස්සේ මේ කට්ටිය නිකිටලා මහත්මා ගාන්ධිව බලෙන්ම උස්සලා කෝච්චෙන් තල්ලු කළා ගම්ම පල්ලෙහා. පිටිත් විසිකලා දැම්මා. එතුමාට මදිකමක් දුන්නා. එතුමාට විශාල අපහාසයක් දුන්නා. එතුමා අධිෂ්ඨාන කළා මම අදින් පස්සේ මේ සුද්දත්වයේ කිසි සම්බන්ධකමක් නැහැ. මම කිසි රෙදිපලයක් අඳින්නේ සුද්දන්ගේ පිටරටාගේ. එතුමා කලින් මොකද තමන් ජීවිතේදී අඳින්න පටන් ගත්තා. ඒකට අපි කියනවා පදාරෙදි කියලා. ඒ මරණ දක්වා ඇඳේ උකුම. දවස් රටවල් කීපය ගියා. ඒ වේටියන් දෙකම තමයි පදාරෙදි යන්නේ තමයි ගියේ. අන්තිමට ඉන්දියාවට ආවා. මේ ඉන්දියාව ජනතාවට මේ කට්ටිය කරදර නැති කරන්න ඕනේ කියලා අධිෂ්ඨාන කළ මේ කට්ටිය කොහොම හරි මෙහෙන් පන්නන්න ඕනේ කියලා. එතුමා මෙහි ගම්මාන නගර ගාන ප්‍රාන්ත ගාන ප්‍රචාර කරගෙන ගියා. මේ උගුලට නිදහස ගන්න ඕන මට සහයෝග දීපන් කියලා. දැන් සුද්දන්ගේ විරුද්ධ වැඩ කරගෙන යනකොට දිල්ලියේ තෝර ආණ්ඩුකාරය හිටියා. ඒ ආණ්ඩුකාරය විතර මොනාරි හේතුවක් තියාගෙන මහත්මා ගාන්ධියට දාගන්නවා. ඒතර අද කාලේ වගේ කාලේ සපුපාසකම් තුනේ වාහන වලින් ඉන්න යන්න කෑම බීම වල සපුපාසකම් තුනේ එක්ක එනවා අස්ස කරත්තෙන් ඉන්නවනේ ඒක හොඳ සල්ලි තියෙනවා එක්ක ගොන් කරත්තෙන් ඉන්න එක්ක ටයිම් ඉන්න ඒතකොට මහත්මා ගාන්ධීට විතරම වැඩ ගන්න මේ අපහසු දැනගත්තා කවුද ඒ කාලේ හිටියා ලොකු ලෑන්ඩ්ලෝඩ් කෙනෙක් එයාගේ නම විල පිරලා ඒ කට්ටිය මේ ඉන්දියාවේ හැම තැනම කට්ටිය ඉඩ කඩන් තිබිච්චා අදී ඒ කට්ටිය කල්ලි ගාවනේ බොහොම ඉස්සර ඉඳලා කට්ටිය කල්ලි ගාවනේ दिल्ली विचार नहीं इंडिया में हम तरह बॉम्बे कलकत्ता और मद्रास वाले हम तरह का टिकट महात्मा गांधी ने आपास में निशा ऊपर दिखा रहे बिरला सिटी वाले में अलगवत बिरला सिटी वाले मैं ऊपर पलाते में तुम्हें इकट्ठी वीडियो कर महात्मा गांधी के घरे मुकते मटक मुकक्कर करने वाले महात्मा गांधी ने ये तुम्हारे म्यूजियम क्या है कोई जाता नहीं कि महात्मा गांधी किसी पुटकी की जरूरत नहीं कोई जगह पास मैं बंगला खड़ा नहीं गया क्यों हमारा बंगला के पास मटे मिनिस्ट्री आदर्शमत करने मम इස්සර ආදර්ශමත් පෙන්වන්න මට පොඩි පැල්පතක් හදලා දෙන්න කිව්වේ. ඒ මම කාමරෙ දිගේ පෙන්නුවේ. ඒ කාමරේ පැල්පත තිබුණේ කාමරෙ ක්ලීන් කරලා තිබුණා. ඒතකොට පැල්පත හැදුවාන් පස්සේ එතුමම නමක් තිබ්බා. බොහොම ලස්සන නමක්. මොකද නම? සේවකරාම්. ඒ සේවකරාම් කියන්නේ ඒක අර්ථයවිල්ල සේවය කරන ලෝකයට සේවය කරන ආරාමය කියන්නේ. සේවකරාම් කියන්නේ. ඒතකොට මහත්මා ගාන්ධි ඒ
තල්පත ඉඳලා හැමදාම හවස් වරුවේ අර පූජාවට එන අඩිපාතම වෙලුවේ. ඒ පූජාවට එන්නේ මෙතනට වාඩි වෙලා අනිත් අය දේවාල මේ පිළිතුරු කරන බලා ගන්න පුළුවන්. අනිත් අය ගේ වාඩි වෙලා ඒකම ලියපු භක්ති ගීත අතත් ප්‍රසිද්ධයි. කෝවිල් වල ඒකේ ඒ භක්ති ගීත කියනවා. මොකක්ද ඒ භක්ති ගීතේ රඝුපති රාඝව රාජාරම් පතිත පාවන සීතාරම් ඉස්සර වල්ලා තේරෝනම් සප්පෝ සම්මති දේව භගවන්. ඉස්සර කියන්නේ අල්ලා කියන්නේ රාම් කියන්නේ රූප විනාශ වලට මාර්ගය ඔක්කොම එකයි. ඔක්කොම කියන්නේ යහපත් මාර්ගයට යන්නේ කියන්නේ. එතකොට මහත්මා ගාන්ධිගේ මූලිකත්වයෙන් මේ රටට නිදහස ලබා දුන්නා 1947 අගෝස්තු මාසේ 15 වෙනිදා. නිදහස ලැබුණාන් පස්සේ එක්කනට බාර දුන්න එක ආමන්ත්‍රණස. අගමිතකම බාර දුන්න නේතුමාට එක ආමන්ත්‍රණස බාර දුන්න එක්කනට ජනාධිපති බාර දුන්නා ඩොක්ටර් රාජේන්ද්‍ර ප්‍රසාද්. ඉතින් ඒ කාලේ එක්කනට බාර දීලා තමන් කිසි දෙයක් බාර ගත්තේ නැහැ. තමන්ගේ කල්පතේ හැමදාම ඔය හවස් වල පූජාව කරන කවුරුයි හැමදාම යුද්ධ සපහන ඒකේ මාතෘ දෙන අහනවා. එතකොට 48 වෙන මාස 6 ජීවිත දාස ලබලා ජනවාරි 30 වෙනිදා ඒ තමන්ගේ සිරිතක් වශයෙන් මේ එනකොට මිනිස්සු පිළිගන්න අතරේ එක්කෙනෙක් මැද්දෙන් ඇවිල්ලා දෙසරක් නගලා සාක්ෂි විකුවක් කරගෙන වෙඩිතිබ්බා. ඒ වෙඩිතිබ්බේ පුද්ගලයාගේ නම මොකද්ද? රත්තුරාම් විනායක ගොඩ්ස්. ඒ වෙඩිතිබ්බේ කාරණා ටිකක් තිබුණා. පළවෙනි කාරණා තමයි මේ රට දෙක තිබුණා. පාකිස්තානයේ බංග්ලාදේශ කියන්නේ ඉස්සර ඉන්දියාවේ අයිති යුදම. මේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩම ඉන්න කාලේ මේ ඉඩම ඔතෙන්ට වෙනකන් තිබුණා දන්නවද? ඉරානයේ වෙනකන් තිබුණා. ඉරානය කියන්නේ අර්ථය මොකක්ද? ඒ කියන්නේ ඉරාන ඉස්සර මරක් කියලා ගන්න. ඒ චංගිස් ખાન කියලා කෙනෙක් හිටියා. එයා තමයි මෙහින් බලෙන් අරගෙන ගිහිල්ලා ඉරාන කියන්නේ ඒකට අපේ ආගම් තුන තියෙනවා නේද? බුද්ධ ආගම, ජෛන ආගම, හින්දු ආගම. මේ ආගම් තුනට කියන ආර්යයන් ආගම. ඒ කාලේ ආර්යයන් හැටියට තමයි එකක් මේ සඳහන්. ඒ ආර්යයන් කියන එක ඉරාන් කියන නම ඇතුළේ ඒක. එහෙම. අදත් ඉරාන් කියන ආර්යයන් කියන එක ඉරාන් කියන නම ඇතුළේ. මෙහෙන් ගෙනිච්චා. ඒකට එතෙන්ට වෙනකන් ඒ කාලේ සුලස්මා ජනපදයේ ගත්තාම අපි සඳහන් කරන්නේ මොකද්ද? ගාන්ධාර. ගාන්ධාර කියලා ප්‍රස්තාවන්නේ එතන තමයි. එතකොට ඒ එතෙන්ට වෙනකන් තිබුණා මෙහි නේපාලේ ගුරු බංග්ලාදේශ වෙනකන් මේ ඊටම තුන්ත මගධ රාජ්‍යයේ කාලේ බුදුහාමුදුරුවෝ කාලේ ලොකු බලවත් රාජ්‍ය. මගධ රාජ්‍ය බිම්බිසාර රාජ්‍ය. ඒතකොට බිම්බිසාර රාජ්‍ය වෙලේ කාලේ බංග්ලාදේශ ගුරු වෙනකන් තිබුණා නේපාල වෙනකන් තිබුණා. ඒ කට්ටියගේ බලවත්කම. ඊට පස්සේ දැන් ටිකින් ටික තමයි මේ පොඩි වේගන ගියා. ඊට පස්සේ බංග්ලාදේශ පාකිස්තානයේ ලෝක ඉන්දියාවට මේ සුද්දා එන්නේ ඉස්සලා තිබුණා. සුද්දා යන්නේ ඉස්සලා මොකද බෙදලා ගිහලා තියෙනවා මහත්මා ගාන්ධි කියන්නේ මොකද? ඒ කාලේ තිබුණ හින්දු මුස්ලිම් පාරමේ කලකෝලහල නැති කරන්න තමයි දෙක දෙන්නේ. එහෙට හින්දු කියන්නේ යාතාව මෙහෙන්නේ මුස්ලිම් පාර යන්න යනකොට මෙයා මහත්මා ගාන්ධි භාගයක් යනකොට භාගය හින්දු මුස්ලිම් සහෝදරයෝ කියලා නාස්ත ගත්තා. ඒකෙන් අන්තිමට ඒ කාලේ තිබුණ හින්දු මහා සභා සමිතිය අපේ බෞද්ධ ආමස්තන්සලගේ මහබෝධි සමාගම වගේ එක අය සමිතිය වගේ අද හින්දු පාරිකේ කට්ටිය කැමති වෙන මේ රට දෙවිවට අනිකනේ මාර්ග කල්යනා කොට නවත්තනවා. මේ කට්ටිය කුමන්තරන් පදයට මේ මහත්මා ගාන්ධි වැරදිවට කරලා තියෙනවා. නෑ මරන්නේ. ඒ තමයි කුමන්තරන් තමයි මේ එකලුන් ලාලිත්තව නත්වා විනායක වර්ෂකනේ කුමන්තරන්. එයාට පැවරුම් මේ වැඩ කරන්නේ 1947 ජනවාරි 30 වෙනිදා ඒ වෙලාව හරියට 5:13 හවස මෙතනට ගිහින් ඉතින් අපිට මිනිස්සු මෙයා අල්ලගත්තා. මෙයාව අල්ලගෙන පොලිසියට බාගන්න පොලිසියට ඉලෙගෙදී නඩුවේ අවුරුදු 3ක් තිස්සේ නඩුවෙන් කැස්සේ අන්තිමට ඉතින් පස්සේ ඉන්නේ බලන්න. අවුරුදු 3 පස්සේ තියෙන උනාට එල්ලුම් දැන් කාට පැහැදිලිද? දැන්